ආයිබෝවන් මුලින්ම ප්‍රාර්ථනා කරනවා හැමෝටම වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අද අපි කතා කරන්නේ උදා වුණු අලුත් අවුරුද්ද වෘශ්චික ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා. මේ වෘශ්චික ලග්න හිමියන්ට තමන්ගේ විදේශ ගමන් බලාපොරොත්තු ඉටු කරගන්න ලැබෙන අවුරුද්දක්. විදේශගතව රැකියාවක් කරන්න හෝ අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉක්මනින්ම ඒ සඳහා අවස්ථාව සලස ගන්න පුළුවන්. බාධාවන් ප්‍රමාදයන් නම් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම විදේශගත වෙලා පදිංචි වෙන්නම බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ඒ බලාපොරොත්තුව මේ අවුරුද්ද ඉටු කරගන්න පුළුවන්. විදේශගත වෙන්නේ රැකියාවක් කරන්න නම් ඔබට සුදුසු රැකියාවක් පහසුවෙන්ම ලබා ගන්න වගේම එයින් හොඳ ආර්ථික දියුණුවක් ලබන්නත් හැකියාව තියෙනවා. ඔබ විදේශගත නොවුනත් ඔබට දීර්ඝ ගමන් බිමන් වගේම නිතරම ගමන් බිමන් වල යෙදෙන්නත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රැකියාව ව්‍යාපාරික කටයුතු සඳහා නම් ගමන් බිමන් වැඩි වෙනවා. රැකියාවක් නැතුව ඉන්න කෙනෙකුට රැකියාවක් ලබා ගන්න මේ අවුරුද්දේ අවස්ථාව ඇති වෙනවා. හැබැයි රාජ්‍ය අංශයේ රැකියාවලට වැඩිය පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා තමයි වැඩි අවස්ථාවන් යෙදෙන්නේ. ඒ වගේම ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරනවා නම් ඒ ව්‍යාපාරයත් සාර්ථක කරගන්න පුළුවන්. ඔබ රැකියාවක යෙදිලා ඉන්න කෙනෙක් නම් මේ කාලේ රැකියාවේ වෙනස්කමක් කරන්න හිතෙනවා. රැකියාවෙන් ඉවත් වෙලා වෙන රැකියාවකට යන්න හරි නැත්නම් රැකියාවේ ස්ථාන මාරුවක් ලබා ගන්න හරි ඔබට හිතෙනවා. සමහර වෙලාවට ඔබ බලාපොරොත්තු නොවුණු විදිහටම රැකියාවේ ඒ විදිහේ වෙනසක් ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ජූනි මාසයෙන් පස්සේ රැකියාවේ ඒ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කාලේ ඔබ වැඩි කැමති රැකියාවේදී උනත් ඔබේ පාඩුවේ ඔබට පැවරුණු වැඩ කොටස කරගෙන ඉන්න. වැඩි වගකීම් බාර අරගෙන කාර්යබහුල වෙන්න වගේම රැකියාව කරන තැන කැපිලා පේන චරිතයක් වෙලා ඉන්නත් ඔබට ඒ තරම් ආසාවක් කැමැත්තක් නැහැ. වැඩිපුර මහජනතාව එක්ක සම්බන්ධ වෙලා ඔවුන් එක්ක ගැවසෙමින් කරන වැඩවලට වැඩිය ඔබ කැමති ටිකක් පැත්තකට වෙලා ඔබේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න. ඒ වගේම මේ අවුරුද්දේ ඔබේ පදිංචියේ වෙනසකට හරි නැත්තම් තමන්ගේ පවුලේ අයගෙන් තරමක් දුරස් වෙලා ජීවත් වෙන්න හරි අවස්ථාවක් යෙදෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාව, අධ්‍යාපනය නැත්තම් පෞද්ගලික ජීවිතයේ කටයුත්තක් නිසා ඒ වගේ අවස්ථාවන් නැති කරනවා. තමන් පදිංචි නිවසෙන් නැත්තම් පවුලේ අයගෙන් ඒ වගේ දුරස් වෙලා ඈත් වෙලා ජීවත් වෙන්න සිද්ධ වුණත් එයින් ඔබට අයහපත් ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. එයිනුත් ඔබේ දියුණුව සඳහා විශේෂ අවස්ථාවන් ඇති කරනවා. ඥාතීන් සමගත් මේ විදිහට දුරස්ත වීම ඇති වෙන්න පුළුවන්. හැබැයි ඊට හේතු වෙන්නේ නම් මීට වැඩිය වෙනස් තත්ත්වයක්. ඥාතීන් එක්ක හිතමනාපකම් සිද්ධ වෙන විදිහට කරුණු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉඩකඩම්, නිවාස, දේපල ආදියක් සම්බන්ධව ඇති වෙන කතා බහක් නිසා මේ වගේ හිතමනාපකමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හවුලේ භුක්ති විඳින දේපල ඉඩකඩම් වල අයිතිය නිර්වුල්ව තියාගන්න මේ කාලේ එවැනි දේපල සම්බන්ධ ඥාතීන් එක්ක ගනුදෙනු වලට කතා බහට නොයා ඉන්නවනම් ඒකත් ඊටාම හොඳයි. නැත්තම් ඥාති සම්බන්ධතා නැති වෙන තැනටම වුණත් කරුණු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසිලිවන්තව බුද්ධිමත්ව ඔබ නිතරම කටයුතු කරන්න ඕන. මේ වගේ ගේ දොර ඉඩකඩම් වගේ දේපලක් මිලදී ගන්න ඉන්නවනම් නැත්තම් විකුණන්න ඉන්නවනම් ඊට අදාළ නීතිමය කටයුතුත් නිසි පිළිවෙලට සිදු කරන්න ඕන. මොකද මේ වෙලාවේ ඔබට ගේ දොර ඉඩකඩම් හෝ පදිංචිය සම්බන්ධ ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඔබේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරනවා නම් අධ්‍යාපනාංශයෙන් උසස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අවුරුද්දක්. බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම අධ්‍යාපනාංශයේ ජයග්‍රහණ ලැබෙනවා. මේ රට අධ්‍යාපන කටයුතු වල යෙදුනත් විදේශගත වෙලා අධ්‍යාපන කටයුතු වල යෙදුනත් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවේ උසස් සීම් වලට අදාළ තරඟ විභාග වලින් පහසුවෙන් සමත් වෙන්න සුදුසුකම් ලබන්න හැකියාව තියෙනවා. රැකියාවේ ඉලක්ක කරගත්තු නැත්නම් රැකියාව උසස් සීම් වලට අවශ්‍ය වෙන අධ්‍යාපන කටයුතු වලුත් සාර්ථක වෙන්න මේ අවුරුද්දේ අවස්ථාවන් යෙදෙනවා. හවුලේ කරන වැඩවලට නම් ඒ තරම් සුදුසු කාලයක් වෙන්නේ නැහැ. ඒ තනියම ව්‍යාපාරයක් කරනවා නම් එයින් සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොන්ත්‍රාත් කටයුතු වගේ ව්‍යාපාරවල යෙදලා ඉන්න අයට ඒ ව්‍යාපාර වලින් විශාල දියුණුවක් ලැබෙනවා.
ඔබේ සම්බන්ධතාව ගැන කතා කරද්දී ඔබේ සම්බන්ධතාවලට ලැබෙන්නේ සුභ අසුභ ප්‍රතිඵල මිශ්‍ර වුණු තත්ත්වයක්. ගෘහ ජීවිතයේ තුලදී උනත් වේලාවකට ඊටාම සතුටින් සාමකාමීව ගත කරන්න හැකියාව තියෙනවා. තවත් වේලාවකට වාද විවාද හිතමනාපකම් ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධතාවවලදී උනත් තත්ත්වය ඒ වගේ තමයි. සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටෙන තැනටත් කරුණු යෙදෙන්න පුළුවන්. ඔබ බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු නොකළොත් එහෙම වෙනවා. නිතරම එකිනෙකා ගැන හොඳ අවබෝධයකින් විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම මේ සම්බන්ධතාවලට වැඩිහිටි ඥාති පාර්ශවයන්ගේ විරෝධතාවයනොත් ඇති වෙන්න පුළුවන්. මේ ඇතිවෙන සියලුම අභියෝග ජය අරගෙන මේ වසර විවාහ දිවියට ඇතුළත් වෙන්න පුළුවන් නම් ඔබේ ඉදිරි අනාගතය සාර්ථකව ගොඩනගා ගන්න හැකියාව තියෙනවා. මේ කාලේ ඔබ තුල දකින්න ලැබෙන විශේෂම ලක්ෂණය තමයි ඔබට ලාභයක් වුණත් පාඩුවක් වුණත් සැපෙදී වුණත් දුකේදී වුණත් සැලෙන්නේ කම්පා වෙන්නේ නැතුව එකම විදිහට තමන්ගේ හිත ශක්තිමත්ව තියාගෙන කටයුතු කරනවා. ඉතින් වැඩ කරන තැනදී වේවා නැත්නම් එදිනෙදා සමාජයේදී වේවා ඔබට පහළ මට්ටමේ අයට ඔබ යටතේ වැඩ කරන අය ඉන්නවා නම් ඒ අයට ඊටාම අනුකම්පාවෙන් කරුණාවෙන් සලකනවා. ඔබ මහජනයා එක්ක කටයුතු කරන විදිහ රැකියාවක යෙදিলা ඉන්න කෙනෙක් නම් නැත්නම් නිතර මහජනයා අතරට ගිහින් ඔවුන් එක්ක ගැවසිලා කටයුතු කරන්න වෙන කෙනෙක් නම් ඔවුන් අතර ඔබ වඩා ජනප්‍රිය චරිතයක් බවට පත් වෙනවා. ඇගීමට ගෞරවයට ලක් වෙනවා. මේ කාලේ ඔබට විවිධ අය හඳුනා ගන්න ලැබෙනවා. ඒ නිසාම අලුත් යාළු හිත මිත්‍ර කණුත් ඇති වෙනවා. මේ හැමෝටම ඔබ ඊටම හොඳ මිත්‍රත්වයකින් හිතවත්කමකින් සලකනවා. යාළු මිත්‍රයෝ ආශ්‍රයයට සමාජශීලීව ගත කරන්න කැමති. ඒ වගේම හැමෝගෙම හිත දිනා ගන්න හැකියාව ලැබෙනවා. මේ සියලුම දේවල් එක්ක ඔබට මේ කාලේ තරහකාරයෝ ඇතිවීම, තරහ අමනාපකම් ඇතිවීම නම් අඩුයි. ඒ වගේම තමයි ආගම දහමට වැඩි වශයෙන් යොමු වෙලා පින්දහම් කටයුතු වල යෙදෙමින් Tamanට පුළුවන් විදිහට නිතරම තව කෙනෙකුට උදව්වක් උපකාරයක් කරමින් ජීවත් වෙන්න තමයි ඔබ මේ අවුරුද්ද පුරාම උත්සාහ කරන්නේ. නිතර පින්දහම් කටයුතු වල යෙදෙනවා. ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අපි කතා කරන්න ඕනේ. පපුව හා උදරය ආශ්‍රිතව යම් රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම ආහාර පාන ගද්දී නම් ප්‍රවේශම් සහිතව කටයුතු කරන්න ඕන. අද අපි කතා කරුවේ උදා වුණු අලුත් අවුරුද්ද වෘශ්චික ලග්න හිමියන්ට ගත වෙන්නේ කොහොමද කියලා පොදු පලාපල තත්ත්වයක්. ඔබටත් ඔබේ කේන්ද්‍රයේ පෞද්ගලිකව පරීක්ෂා කරලා බලලා පලාපල කතනයක් ලබා ගන්න අවශ්‍ය නම් මෙහි සඳහන් වෙනවා අපගේ WhatsApp අංකය. එම අංකයට කෙටි පණිවිඩයක් යොමු කෙරුවොත් වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් පුංචි ඉල්ලීමක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා මේ වගේ අගනා වටිනා වීඩියෝ ඉතා ඉක්මනින් නැරඹීම සඳහා.